අපි අද ආවේ මුතියංගනී රජමහා විහාරයට. මුතියංගනී රජමහා විහාරය කියන්නේ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ මධ්‍යම පිහිටා තිබෙන ඉතා පැරණි මෙන්ම ඓතිහාසික වශයෙන් වැදගත් පූජනීය ස්ථානයක්. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ තෙවන වර කැලණියේ සිට සමනල කන්දට වැඩම කරන අතරතුර බදුල්ල ප්‍රදේශයටද වැඩම කර සමවැදී සිටි බව විශ්වාස කරනවා. ඒ නිසා මෙය ලංකාවේ 12 ස්ථාන අතරින් එකක් ලෙස සැලකේ. බුදුරජාණන් වහන්සේ බදුල්ලට වැඩම කළ අවස්ථාවේදී එම ප්‍රදේශයේ පාලනය කර ඉන්දික නම් පාදේශීය රජු බුදු හිමියන්ගේ ප්‍රජාවස්තුවක් ඉල්ලා සිටි බව සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ලබා දුන් කේශ ධාතුන් සහ උන්වහන්සේගේ ශරීරයෙන් නික්මුණු මුතුවැනි ස්වේද බිඳු කියන්නේ ධාතුන් තැන්පත් කර ඉන්දික රජු විසින් ප්‍රථමයෙන් මෙහි චෛත්‍යයක් ගොඩනංවන අතර මුතු තැන්පත් කර තැනූ බැවින් මෙය මුතියංගනී ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙනවා. දේවනම් පියතිස්ස රජතුමා විසින් මෙම විහාරය විශාල කර වැඩිදියුණු කළ අතර ඉන්පසු කාවන්තිස්ස රජතුමා, දුටුගැමුණු රජතුමා සහ දෙවන රාජසිංහ රජතුමා වැනි රජවරුන්ගේ අනුග්‍රහයද මෙයට හිමි බව කියවෙනවා. හරි එහෙනම් අපි දැන් කතා කළේ මුතියංගනී රජමහා විහාරයේ පැරණි කරුණු ගැනනේ. වර්තමාන තත්ත්වය ගැන කිව්වොත් කියන්න වචන නැහැ. ඒ කිව්වේ මුතියංගනී රජමහා විහාරය කියන්නේ ලංකාවේ හැමෝම එන්න ඕන තැනක්, ඇවිල්ලා වැඳ පුදා ගන්න ඕන. නිදහසේ වැඳ පුදාගෙන නිදහසේ කාලය ගත කරන්න පුළුවන් පූජනීය පින්බිමක් මුතියංගනී රජමහා විහාරය කියන්නේ.